ජීවයේ රසායනික පදනම ප්‍රෝටීන්. අපි අද කතා කරන්නේ දෙවෙනි කොටසින් ප්‍රෝටීන් ගැන. අපි කලින් වීඩියෝ එකේදී සාකච්ඡා කළා කාබෝහයිඩ්‍රේට් ගැන. අපි අද කතා කරනවා ජෛව අණුවක් වෙන ප්‍රෝටීන් ගැන. ප්‍රෝටීන් කියන්නේ සියලුම සජීවී සෛලවල අත්‍යවශ්‍යම සංඝටකයක්. ප්‍රෝටීනවල හැම තිස්සෙම කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් හා නයිට්‍රජන් අඩංගු වෙනවා. මීට අමතරව සමහර වෙලාවට සල්ෆත් අඩංගු වෙනවා. පරිණත මනුෂ්‍ය ශරීරයේ සංයුතිය අණුව 17ක් පමණ හැදිලා තියෙන්නේ ප්‍රෝටීනමය ද්‍රව්‍ය වලින්. ප්‍රෝටීන කියලා කියන්නේ ඇමයිනෝ අම්ල කියන වඩාත්ම සරල අණුව බහු අවයවීකරණයෙන් හැදිච්ච සංකීර්ණ අණුවක්. මේ ප්‍රෝටීන අඩංගු වෙනවා අපි කන මස්, මාළු, බිත්තර, සුදුමදේ, මාෂභෝගය ආදී ආහාරවල. අපි කලින් කතා කරානේ ප්‍රෝටීන කියන සංකීර්ණ අණුව හැදිලා තියෙන්නේ ඇමයිනෝ අම්ල කියන සරලම අණුව බහු අවයවීකරණයෙන් කියලා. ඔන්න දැන් අපි කතා කරන්න හදන්නේ දර්ශී ඇමයිනෝ අම්ලයක ව්‍යුහය ගැන. මේ රූපේ දිහා බලන්නකෝ. මේ කාබන් වටේට තියෙනවා කාබොක්සිල් කාණ්ඩය, හයිඩ්‍රෝකාබනික අංශය, ඇමයිනෝ කාණ්ඩය වගේම හයිඩ්‍රජන්. හයිඩ්‍රෝකාබනික අංශය කියලා අපි හඳුන්වන්නේ කුමන හෝ කාබන් හෝ හයිඩ්‍රජන් අඩංගු කාණ්ඩයක්. ආර් කාණ්ඩය එහෙම නැත්නම් හයිඩ්‍රෝකාබනික කාණ්ඩය එකිනෙකට වෙනස් වීමෙන් එකිනෙකට වෙනස් ඇමයිනෝ අම්ල 20ක් හැදෙනවා. බැක්ටීරියා වගේ ඉඳලා මානවයා දක්වා සියලුම ජීවී දේහ තුළ විවිධ ප්‍රෝටීන්ස් හැදිලා තියෙන එකිනෙකට වෙනස් මෙම ඇමයිනෝ අම්ල 20 විවිධාකාරයෙන් සංයෝජනය වීමෙන්. සරලතම ඇමයිනෝ අම්ලය තමයි ග්ලයිසින්. ග්ලයිසින් හැදෙන්නේ මේ ආර් කාණ්ඩ වෙනුවට හයිඩ්‍රජන් ආදේශ වෙලා. ඇමයිනෝ අම්ලින් සමහර ඒවා ශරීරයේ නිෂ්පාදනය කරගන්න බැහැ අපිට. ඒවා අපි ශරීරයට ගන්න ඕනේ ආහාර මගින්. ඒවා අපි හඳුන්වනවා අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල කියලා. දැන් අපි බලමු ශාක හා සතුන් තුළ අඩංගු විවිධ ප්‍රෝටීන් වර්ග. මයසින් සහ ඇක්ටින් මාංශ පේශිවල තමයි තියෙන්නේ. ඔසෙයින් අස්ථිවල. අපේ රුධිරයේ රතු රිදුරාණිවල තියෙනවා හීමෝග්ලෝබින්. කෙස් හා රෝමවල කෙරටින් තියෙනවා. මාෂභෝගවල ලෙගියුමින් තියෙනවා. තිරිඟු වල තියෙනවා ග්ලූටන්. බිත්තර සුදු මදේ ඇල්බියුමින් තමයි තියෙන්නේ. දැන් අපි සාකච්ඡා කරමු ප්‍රෝටීන වල වැදගත්කම. කාබෝහයිඩ්‍රේට් වල වගේම ශක්ති ප්‍රභවයක් විදිහට ප්‍රෝටීන් වැදගත් වෙනවා. හැබැයි මේ ප්‍රෝටීන් ශක්ති ප්‍රභවයක් ලෙස වැදගත් වෙන්නේ කාබෝහයිඩ්‍රේට් සහ මේද වලින් ලැබෙන ශක්තිය මදි වූ අවස්ථාවදී තමයි ශක්ති ප්‍රභවයක් විදිහට ප්‍රෝටීන වැදගත් වෙන්නේ. ඒ වගේම සෛල පටලය හදන්නයි ඒ වගේම සතුන්ගේ කුරුළු පිහාටු හැදෙන්නයි අන්න ඒ වගේ වෙලදී ව්‍යුහාත්මක සංඝටක සෑදීම සඳහා ප්‍රෝටීන වැදගත් වෙනවා. ඊළඟ වැදගත්කම තමයි එන්සයිම් ලෙස වැදගත් වෙනවා. ජීවීන් තුල සිද්ධ වෙන සියලුම ජෛව රසායනික ප්‍රතික්‍රියා එන්සයිම් මගින් උත්ප්‍රේරණය කරනවා. මේ එන්සයිම් හැදිලා තියෙන්නේ ප්‍රෝටීන වලින්. සියලුම එන්සයිම් ප්‍රෝටීන වෙනවා. ඒ වගේම හෝමෝන ලෙස ක්‍රියා කරන්නත් ප්‍රෝටීන වැදගත් වෙනවා. ජීවීන්ගේ සමායෝජනය හා සමස්ථිතිය සඳහා වැදගත් වෙන හෝමෝන නිෂ්පාදනය හැදිලා තියෙන්නේ ප්‍රෝටීන වලින්. ඒ වගේම විවිධ රෝගකාරක ශුද්ධ ජීවීන්ගෙන් ආරක්ෂා වීම සඳහා අපේ ඇතුළේ තියෙන ප්‍රතිදේහ නිපද වෙන්නේ ප්‍රතිදේහත් ප්‍රෝටීන වෙනවා. ඔන්න අපි ඊළඟට බලමු ප්‍රෝටීන හඳුනා ගැනීමේ පරීක්ෂාව. අපි ඒකට කියන්නේ බයුරේට් පරීක්ෂාව කියලා. අපි එක්ක පරිප්පු කුඩු කරලා ජලය දිය කරගෙන හරි එහෙම නැත්නම් බිත්තර සුදු මදේ සහිත ද්‍රාවණයක් හරි ගන්නවා. ඊට පස්සේ අපි එන්න පරීක්ෂණ නලයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි ප්‍රමාණයක් එකතු කර ගන්නවා. ඊට පස්සේ අපි ඒකට දානවා කොපර් සල්ෆේට්, තනුක කොපර් සල්ෆේට් බින්දු කිහිපයක් දානවා. එතකොට ද්‍රාවණය තද දම් පහයට හැරෙනවා. ඒකෙන් අපි නිගමනය කරනවා
අපි හදපු ද්‍රාවණයේ ප්‍රෝටීන අඩංගු වෙනවා කියලා. මේ රූප සටහනෙන් මේ බව පැහැදිලි වෙනවා. අපි කතා කරන්නේ අපි කිව්වා ප්‍රෝටීන වල වැදගත්ම ගැන කතා කරනකොට එන්සයිම හදන්නේ එන්සයිම කියන්නේ ප්‍රෝටීන කියලා. එන්සයිම කියන්නේ මොකක්ද? ජීවීන් තුළ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාව වැඩි කිරීම සඳහා අවශ්‍ය වෙන ජීවීන් විසින්ම නිෂ්පාදනය කරන විශේෂිතම ප්‍රෝටීන් ජාතිය තමයි එන්සයිම කියන්නේ. සරලවම කිව්වොත් මේක කාබනික උත්ප්‍රේරකයක්. උදාහරණයක් විදිහට ගත්තොත් සුක්‍රෝස් සුක්‍රෝස් ග්ලූකෝස් බවට පත් කරන්න තනුක අම්ල සමග රත් කරන්න ඕනේ. නමුත් ආහාර ජීර්ණ පද්ධතියේදී අඩු උෂ්ණත්වයකදී ඉතා පහසින් එම ක්‍රියාව සිද්ධ වෙන්නේ එන්සයිම නිසා. එන්සයිම වල ප්‍රධානම කාර්යය ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කිරීම. ඔන්න අපි ඊළඟට බලමු එන්සයිමක ක්‍රියාකාරීත්වය පෙන්වීම සඳහා කරන ක්‍රියාකාරකම. මේකට අවශ්‍ය වෙන ද්‍රව්‍ය පාන් පිටි, අයඩින් ද්‍රාවණය, ජලය ස්වල්පයක්, පරීක්ෂණ නළයක්, සුදු පිඟන් ගඩොලක් වගේම විරාම ගඩිකාවක් අවශ්‍ය වෙනවා. ඉස්සෙල්ලාම අපි කරන්නේ පාන් පිටි ජලයේ දිය කරගෙන ඒකේ මිලිලීටර් 2ක් පරීක්ෂණ නළයකට ගන්නවා. දෙවෙනියට ප්‍රරෝහණය වන මුම් බීජ අඹරලා ජලයේ දිය කරලා පෙරාගත් ද්‍රාවණයකිනුත් මිලිලීටර් 2ක් ටෙස්ට් ටියුබ් එකකට ගන්නවා. ඊට පස්සේ මේ දෙක එකතු කරලා මේ මිලිලීටර් 2 එකතු කරලා මිශ්‍රණයක් හදලා ගන්නවා. විනාඩි 2ක් විතර අපි මෙම ද්‍රාවණය තියලා තියෙනවා. ඊට පස්සේ මේ මිනිත්තු 2කට පස්සේ මේ මිශ්‍රණයෙන් බිඳුව සුදු පිඟන් ගඩොලට දාගෙන යනවා. ඒකටද අපි දාගෙන අයඩින් ද්‍රාවණය බිඳුව බැගින්. ඊට පස්සේ ආයෙත් විනාඩි 2කට පස්සේ පෙර පරිදිම මිශ්‍රණයෙන් බිඳුවක් පිඟන් ගඩොලට තියලා අයඩින් බිඳුවක් එකතු කරනවා. මෙහෙම මිනිත්තු 20ක් පමණ කාලයක් මිනිත්තු 2න් 2ට ලබාගත් මිශ්‍රණ බිඳුවට අයඩින් එකතු කරනවා. බලමු අපි ඊළඟට මොකද්ද ඒ වලින් දැනග ගන්න පුළුවන් වෙන්නේ කියලා. මිශ්‍රණයේ වර්ණය නිල් පැහැයේ ඉඳන් දුඹුරු පහයට ක්‍රමයෙන් හැදෙනවා. ඒ කියන්නේ අවසානයේ අයඩින් වල වර්ණය කහ දුඹුරු පැහැය ලබා දෙනවා. මේකෙන් අපිට මොකද්ද නිගමනය කරන්න පුළුවන්? පිෂ්ඨය ඔයාලා දන්නවා කාබෝහයිඩ්‍රේට් වලදී අපි පරීක්ෂා කරා. පිෂ්ඨය සාමාන්‍යයෙන් අයඩින් සමග කළු පාට නිල් පාට වර්ණයක් තමයි ලබා දෙන්නේ. හැබැයි දැන් අපි මෙහෙම විනාඩි 2න් 2කට පරීක්ෂා කරගෙන ගිහිල්ලා විනාඩි 20කට පස්සේ අයඩින් ද්‍රාවණයේ අර මිශ්‍රණයත් එක්කම වර්ණ වෙනසක් පේන්නේ නැහැ. ඒ කියන්නේ මේ මිශ්‍රණය මත ඇමයිලේස් ක්‍රියා කරලා මෝල්ටෝස් හදන නිසා. දැන් අන්තිම විනාඩි 20 තියෙන ද්‍රාවණයේ තියෙන මෝල්ටෝස්. මෝල්ටෝස් වලට ක්‍රියා කරන්නේ නැහැනේ අයඩින් ද්‍රාවණය. අන්න ඒක නිසායි කහ දුඹුරු වර්ණය අන්තිමට ඒ කියන්නේ අයඩින් ද්‍රාවණයේ වර්ණය ඉතුරු වෙන්නේ. හරි. දැන් අපි සාකච්ඡා කරලා ඉවරයි විෂය නිර්දේශයට ඇතුළත් ප්‍රෝටීන කොටස. දැන් අපි බලමු පසුගිය විභාග ප්‍රශ්න කිහිපයක්. ඔන්න 2012 අහලා තියෙනවා එන්සයිම පිළිබඳ නිවැරදි ප්‍රකාශය මේ කොමක්ද කියලා. අපි ප්‍රශ්න 4 කියලා එමුක උත්තර බලන්න. එන්සයිම ආහාර ජීර්ණයේදී පමණක් ක්‍රියා කරන උත්ප්‍රේරකයකි. 2. රෙදි සේදියුම් කාරක ලෙස එන්සයිම භාවිතා වේ. විද්‍යුත් විච්ඡේදනය එන්සයිම යොදා ගනිමින් කළ හැකිය. උෂ්ණත්වය වැඩිවීමේදී එන්සයිම විනාශ නොවේ. අපි බලමු දැන් කොහොමද මේකේ උත්තරේ ගන්න කියලා. එන්සයිම ආහාර ජීර්ණයේදී පමණක් ක්‍රියා කරන උත්ප්‍රේරකයක්. මේක වැරදි. මොකද ආහාර ජීර්ණයේදී අවශ්‍ය වෙනවා වගේම පරිවෘත්තීය ක්‍රියාවලදී විෂයහරණ ක්‍රියාවලදී අපිට එන්සයිම වැදගත් වෙනවා. රෙදි සේදුම් කාරක ලෙස එන්සයිම භාවිතා වේ. මේක හරි. මොකද
රිදි වල තියෙන ප්‍රෝටීන මේ ද්‍රව්‍ය මේදමය ද්‍රව්‍ය වගේ දේවල් නැති කරන්න ප්‍රෝටියේස් සහ ලයිපේස් වගේ එන්සයිම යොදා ගන්නවා අපි ඩිටර්ජන්ට් වලට. ඒ වලින් අර තෙල් පැල්ලම් එහෙම යවනවා. විද්‍යුත් විච්ඡේදනයේ එන්සයිම යොදා ගනිමින් කළ හැකිය. එක ෆිසික්ස් පාඩමකදී කැතෝඩ ඇනෝඩ ගැන අපි කතා කරනවානේ. ඒ වලදී එන්සයිම භාවිතයක් වෙන්නේ නැහැ කොයිම අවස්ථාවකදීවත්. ඊට පස්සේ ඒකත් වැරදි. උෂ්ණත්වය වැඩි වීමේදී එන්සයිම විනාශ නොවේ. සෙල්සියස් අංශක 37න් පස්සේ එන්සයිම වල ක්‍රියාකාරීත්වය ඇන හිටිනවා. එම නිසා පිළිතුර 2. ප්‍රෝටීන වල අඩංගු මූලද්‍රව්‍ය මොනවාද? 2016. අපිට ඒ ප්‍රධාන වශයෙන් මොනවද ඕනේ? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. සමහර අවස්ථාවල සල්ෆර්. ජීවීන් තුළ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරනු ලබන්නේ. ජෛව රසායනික උත්ප්‍රේරණය කරනු ලබන්නේ මොනවද? අපි බලමු. හෝමෝන. හෝමෝන වගේ මොකද කරන්නේ? සමායෝජනය හා සංස්ථිතිය උත්ප්‍රේරණය කරන එක. එන්සයිම වලින් කරන්නේ ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන එක. මේ දම්ල කියන්නේ ප්‍රෝටීන විශේෂයක් නෙමෙයි, ජලය නෙමෙයි. එතකොට පිළිතුර 2. ඊළඟට අපි 2018 ප්‍රශ්නයක් බලමු. උත්ප්‍රේරක පිළිබඳව පහත දැක්වෙන ප්‍රකාශ සලකා බලන්න. A. උත්ප්‍රේරක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි කිරීම මෙන්ම අඩු කිරීමද සිදු කරයි. B. උත්ප්‍රේරක රසායනික ප්‍රතික්‍රියා වට සහභාගී වුවද ප්‍රතික්‍රියාවේදී වැය නොවේ. C. ප්‍රතික්‍රියක වැඩි ප්‍රමාණයක් සඳහා උත්ප්‍රේරක අල්ප ප්‍රමාණයක් ප්‍රමාණවත්ය. ඉහත ප්‍රකාශ අතුරින් සත්‍ය වනුයේ. බලමු අපි ABC ගැන සාකච්ඡා කළා. උත්ප්‍රේරක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි කිරීම මෙන් අඩු කිරීම සිදු කරයි. අපිට වැඩි කරන්න විතරයි නේද අවශ්‍ය වෙන්නේ එන්සයිම්. එතකොට පිළිතුර වැරදි A. B. උත්ප්‍රේරක රසායනික ප්‍රතික්‍රියාවට සහභාගී වුවද ප්‍රතික්‍රියාවේදී වැය නොවේ. ඒක හරි. අපි එන්සයිම ගන්න උත්ප්‍රේරකයක් විදිහට. ඒක කිසිම අවස්ථාවක ප්‍රතික්‍රියාවේදී වැය වෙන්නේ නැහැ. එතකොට B හරි. C. ප්‍රතික්‍රියක වැඩි ප්‍රමාණයක් සඳහා උත්ප්‍රේරක අල්ප ප්‍රමාණයක් ප්‍රමාණවත්. ඒක හරි. උපස්තරය ගොඩක් ලොකු වුණාට අපි ගන්න එන්සයිම් බොහොම පොඩි ප්‍රමාණයකින් අපිට අවශ්‍ය ප්‍රතික්‍රියාව සිදු කරගන්න පුළුවන්. එතකොට උත්තරේ B හා C. එහෙනම් පිළිතුර 2. හරි. අද දවසේ ප්‍රෝටීන සම්බන්ධයෙන් මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඒ නිසා හොඳට පාඩම් කරගෙන මේ කොටස හොඳින් අවබෝධ කරගන්න හිතට ගන්න.